මගේ ඩයට් ප්ලෑන් එක. මම ඊට කලින් මේක පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි. මම ඩයට් ප්ලෑන් එක මීට කලිනුත් කරා grade 10 වලදී වගේ. මගේ periods වල පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ periods හැදෙද්දී සමහරක් වෙලාවට මාසයක් තියෙනවා, මාසයක් break වෙනවා, මාස දෙකක් break වෙනවා. ඊට පස්සේ ආයෙ periods හැදෙනවා. එහෙම තිබ්බ නිසා මම ડોක්ටර් කෙනෙක්ගෙන් මේ periods ප්‍රශ්නට බෙහෙත් ගන්න කියපු වෙලාව ඒ ડોක්ටර් මට කිව්වා ඔයාගේ බර පොඩ්ඩක් අඩු කරගන්න කියලා. එතකොට මගේ බර කිලෝ 66යි මම grade 10 වලදී. මට කිව්වා ඩයට් ප්ලෑන් එකක් කරන්න, ගිනි පෙට්ටියක් සයිස් මස් කෑල්ලක් කන්න, බත් චුට්ටක් කන්න, අරකයි මේකයි කිව්වා. මම කල්පනා කරා මට පුළුවන් ද එහෙම කරන්න, මේ ඕනේ එහෙම කියලා. ඉතින් මම O levels කරා. O levels කරලා මම ගෙදර ඉන්නකොට මට හිතුණා මම ඩයට් එකක් කරොත් හොඳයි. මොකද හැමෝම කියනවා බතලයි, බතලි කියනවා, කොට බතලි ගන්න. මොකද මම කොට හින්දා ගොඩක් මහත පේනවා. ඉතින් මම ඩයට් ප්ලෑන් එකක් කරන්න ගත්තා. ඉතින් මම සැරටම ඩයට් ප්ලෑන් එක කරන්න තමයි ගත්තේ. උදේට කන්නේ නැහැ, දවල්ට කනවා, රැට කන්නේ නැහැ. ඕක තමයි මගේ ඩයට් ප්ලෑන් එක. මේක මම මාස 6ක් විතර එක දිගට කරා. මට රිසල්ට්ස් තිබ්බා. මම A levels කරන්න යනකොට මම සම්පූර්ණයෙන්ම කෙට්ටු වෙලා. ඉතින් කොහොම හරි මම A levels උත් කරනකම් ඕකේ. මම A levels ඉවර වෙලා ගෙදර ඉන්නකොට කොහොමත් මට දැන් ওই ඩයට් එක කරන්න ගත්ත දවසේ ඉඳන් periods normal. ඒත් මට ගොඩක් පේන් එක එනවා. ඒ කියන්නේ මට අර කලන්තේ දාන සයිස් එකටම ආවා. ඒ කියන්නේ ඇඟට කිසිම පෝෂණයක් නැහැනේ. ඒ නිසා ඇඟ දුර්වලයි. ඒ නිසා මට කිසි දෙයක් තරහා ගන්න බැරි වුණා. මේ පොඩ්ඩක් යනවා කලන්තේ දානවා. දැන් ජොබ් එකට ගියන් පස්සේ මට ගෑස්ට්‍රික් හැදුනා. ඉතින් මේ ඊට පස්සේ මම කන්න ගත්තා. ගෙදරිනුත් ප්‍රශ්න මේ කන්න ළමයෝ මේ දන්නවනේ. ඉතින් අම්මලා තාත්තලා කොහොමද කවන්නනේ හදන්නේ. ඉතින් ඒ හින්දා කන්න බොරුවට බඩවල් තුවාල වෙනවා. එහෙම මෙහෙම කිව්වා. ඉතින් මමත් කෑවා. එතකොටත් මම ජොබ් එක කරනකොට ජොබ් එකේ එතනින් මම කන්න පුරුදු වෙලා හිටියා. එළියෙන් කන්න පුරුදු වෙලා හිටියා. කොත්තු, රයිස් ඒවා මේවා කන්න පුරුදු වෙලාම හිටියා. ඉතින් එතකොටත් මම මහතා ඊට පස්සේ වෙඩින් එක ලඟ වෙද්දී මම පොඩ්ඩක් කන එක අඩු කරලා මගේ ඇඟ පොඩ්ඩක් අඩු කරගන්න බැලුවා. මොකද මේ වෙඩින් එකට බැරල් එකක් වගේ ඉන්න බෑනේ. ඒ නිසා. ඉතින් මේ අඩුකම ආවේ කියන්නේ මහතයි ඒ shape. ඉතින් මේ දැන් ඉතින් මැරි කරලා ඉන්නේ. මැරි කරලා දැන් මම මේ ළඟදී බැලුවා. කියන්නේ දැන් මම බර බලද්දී 10 වගේ 12 දෙවෙනි මාසේ 10 මේ 66යි 800ක් තිබ්බා. මට පුදුමයි. දැන් මම හිතුවේ නෑ මෙච්චර මහත් වෙලා කියලා. මටත් පුදුමයි දැන් මේ මෙච්චර බරක් ඇවිල්ලායි කියනකොට. ඉතින් මට තේරුණා මේ බර වැඩි තමා කියලා. කියන්නේ මට කකුල් අමාරු තිබ්බා. කියන්නේ හරියට කොයි හරි ටවුන් එකට ගියත් මට හරි අමාරුයි. කියන්නේ හරියට මේ ට්‍රිප් එකක් ගිහින් එනවා වගේ කකුල් රිදෙන්න ගත්තා. ඉතින් චොක්ලට් කනවා, කේක් කනවා, පීසා, ලාව කේක්, එතකොට බිරියානි ඒවා මේවා ඔක්කොම මම කනවා. ඒ නිසා මම දැන් තඩි, කොටිම කිව්වොත් තඩි. ඉතින් මට ඒකත් ප්‍රශ්නයක්. මට ඒ කියන්නේ කවුරු හරි දැක්කම අපෝ මහත් වෙලා දැන් කෙට්ටු වෙන්න කැතයි, තඩියෙක් වගේ එහෙම කියනවා. දැන් පොඩි අයගේ ඉඳලා ලොකු අය ගත්තත් දැන් ඔහොම තමයි. හිත රිද්දන්නමයි හදන්නේ කාගෙම හරි. මම නම් කියන්නේ එහෙම වෙන්න එපා. මොකද මේ මනුස්සයා මොකට මහත් වෙලාද කියලා අපි දන්නේ නැහැ. සමහරක් අයට ලෙඩවල් වලටත් මහත් වෙනවා. සමහරක් අය තයිරොයිඩ් සින් වලට, ගෑස්ට්‍රික් වලට ගොඩක් මහත් වෙන අය ඉන්නවා. මම දැන් ඉස්සර කෙට්ටු මාර විදියට කෙට්ටු. මගේ කොහොම හරි අන්තිමටම බර බලද්දි තිබ්බේ 54යි 500ක් තිබ්බා.
එතකොට එහෙන කෙට්ටුයි මම. එතකොට හැමෝම මට කියන අපෝ හුණෙක් වගේ අපෝ තව ටිකක් කාලා මහත් වෙන්න මේ ඇයි සීනිද එහෙම මේවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මහත් වුණත් වැරදි, කෙට්ටු වුණත් වැරදි. ඉතින් අපි මිනිස්සු කියන ඕන විදියට ජීවත් වෙන්න ඕන නැහැ. මොකද අපිට කවුරුත් කන්න බොන්න දෙන්නේ නැහැනේ. ඒ නිසා ඒ තමන්ගේ නිරෝගීකම තමන් රැක ගන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් කටපාලනය කරගන්න ඕනේ මෙතනදී. මටත් ඉතින් ඒ ටිකම තමයි මටම කියා ගන්නවා ඒ ටික. කටපාලනය කරගන්න ඕනේ. ඩයට් එක කරද්දි ගෙදර කවුරුත් කිසි දෙයක් ගෙනාවට කන්න නැතුව ඉන්න තමයි හිත හදාගන්න ඕනේ. ඉතින් සමහරක් වෙලාවට ඉතින් අපේ හස්බන්ඩ්ට මොනවා හරි ගෙනාවෙන් පස්සේ අදට කන්න හෙටින් ඉඳන් කරන්න. ඒ වගේ දේවල් කියන ඉතින් මම කියනවා ඔව් එහෙනම් අදට කාලා මේ හෙට ඉඳන් එහෙනම් ඒක කරනවායි කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. නිකන් බාලගිරි වගේ අද නොවේ හෙට කගා ඉන්න පුළුවන්. ඉතින් මේක තමයි මට කියන්න ඕනේ මම ඉස්සරහට කරන ඩයට් ප්ලෑන් එක කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන්ම කියනවා. හරි. බයි. මේ තමයි දැන් තත්ත්වය. ඩයට් එකේ පළවෙනි දවසේ මම උදේ කිරිබත් කෑවා. දවල්ට මම ගස් ලැබු ජූස් එකයි, බීට්රුයි, සලාද කොළයි, බිත්තරයි, මාළු පෙත්තකුයි තමයි කෑවේ. මම මේකට ලුණුයි ගම්බිරිසුයි දාලා මික්ස් කරගත්තා. ඩයට් එකේ දෙවෙනි දවසේ මම උදේ කොමඩු ජූස් එකක් පිව්වා. දවල්ට මම පිපිඤ්ඤා හදාගත්තා මාළු දාලා. මාළු බැදලා තමයි දාගත්තේ. මම ඒකට අඹත් කෑවා. ඊට පස්සේ මම රෑට කෑවේ බීටුයි, ලුණුයි, බිත්තරයකුයි, කැරටුයි පොඩි කරලා ඒකට කම්බිරිස් දාලා ලුණු දාලා වතුර තමයි මේ බොන්නේ. වතුර එකට මම දෙහි ටිකක් දාගත්තා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කනකොට එකපාර කන්න එපා. කාලා වතුර ටිකක් පීලා ආයෙ කාලා ආයෙ වතුර බොන්න. එතකොට බඩ පිරෙනවා. ඩයට් එකේ තුන්වෙනි දවසේ මම ඔරෙන්ජ් ජූස් එකක් හදාගත්තා. දවල්ට කැරටුයි, අලයි, සැමනුයි එකට දාලා හදාගත්තා. රෑට චිකනුයි, ලුණුයි, කැරටුයි, තක්කාලි මික්ස් කරලා කෑවා. ඩයට් එකේ හතරවෙනි දවසේ මම ගර්කින් තමයි කෑවේ. මොකුත් දැම්මේ නැහැ. මෙහෙම පෙති ගහලා මම කෑවා. ඉතින් මං කන ගමන් වතුරත් බිව්වා, දෙහි දාපු වතුර. දවල් යෝගට් එකට දොඩම් දාලා මික්ස් කරලා තමයි මම කෑවේ. ඉතින් මං ඒත් එක්කම සැන්ඩ්විච් එකකුත් හදාගත්තා. රෑට මම ඔම්ලට් එකක් විතරයි කෑවේ. ඩයට් එකේ පස්වෙනි දවසේ බලන්නකො වෙනස පළවෙනි දවසේ පස්වෙනි දවසේ. මං උදේට ගර්කිනුයි, මාළුයි, බිත්තරයි, ලුණුයි එකට මික්ස් කරලා තමයි කෑවේ. දවල්ට කෑවේ යෝගට් එකක්. මොකද මං උදේ කද්දි 11:00යි. රෑට මං ගර්කිනුයි, මාළුයි විතරයි කෑවේ. මොකද බර දේවල් කන්න එපා වැඩිය. ඩයට් එකේ 6 වෙනි දවසේ මම උදේට කෑවේ කැරටුයි, අලයි, බිත්තරයි පොඩි කරලා මම ඒකට බඩ ඉරිඟුත් දාගත්තා. මේ වතුර තමයි මම බොන්නේ. ඉතින් මං උදේට කද්දි 11:00ට වගේ ඇති. මම කනේවම කන්න ඕන නැහැ. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ දේවල් කන්න පුළුවන්. ඉතින් මම දැන් දවස් 6කින් බත් කෑවේ නැහැ. දවල්ට කෙසෙලුයි, මීකිරි, මී පැණි චුට්ටකුයි, සීනි පොඩ්ඩකුයි දාලා තමයි මම දවල්ට කෑවේ. ඊට පස්සේ මම රෑට කෑවා බිත්තරයි, මස් වලට මීකිරි දාලා. කුරක්කන් රොටියක් කෑවා. ඒකට මම කැරට් ටිකක් දාගත්තා. එකයි කෑවේ. ඊට පස්සේ මම ඒ අතරම ඔරෙන්ජ් ජූස් එකකුත් බිව්වා. ඩයට් එකේ 7 වෙනි දවසේ මම උදේට යෝගට් එකක් කෑවා. මම දවල්ට මීකිරි, මසුයි, ගර්කිනුයි, කැරටුයි දාලා එකට මික්ස් කරලා මං කෑවා. මස් බැදලා තමයි අරගෙන තිබ්බේ. රෑට මම කුරක්කන් රොටියකුයි, මස් චුට්ටක්, මස් නැහැ, මස් හොදි විතරයි. ඒවට පාන් පිටි එකතු කරලා නැහැ. කුරක්කන් වලින්ම තමයි හදලා තියෙන්නේ. ඉතින් පළවෙනි දවසේ ඉඳන් 8 වෙනි දවස් වෙනකම් මේක තමයි රිසල්ට් එක. මම ඊළඟ vlog එකෙන් ගේනවා මම බර කීයක් අඩු කරගත්තද කියලා. එහෙනම් ඊළඟ vlog එකෙන් එන්නම්. bye bye.